ආයිබෝන් යාළුවනේ. මේ වීඩියෝ එක මම කරන්නේ කීයක් හරි අතේ ඉතුරු කරගන්න පරමාර්ථයෙන්. මගේ නෙමෙයි ඕගොල්ලන්ගේ. මේ තියෙන්නේ අහක යන ගෙදරට ගේනකොට පැලවෙන ලුණු බීජ. මේ ලොකු ලුණු අපි කෑමට ගන්න. පිටිපස්සෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම වතුර ටැංකියට ෆුල් කරලා තියෙන්නේ අද. දැන් මේක හොඳට පළලුණාට පස්සේ තමයි මාළු දාන්නේ අඩි 4ක් විතර උස මාළු ටැංකිය. හරි. මේ තියෙන්නේ දැන් බලන්න පහුගිය දවස්වල කීයද ලීස් 1500යි 1000යි දැනුත් රුපියල් 800ක් විතර ඇති. මේ අහක යන පොඩි ඔය චොකලට් වගේ කප් මේ ඔය වෙළඳ පොලේ කඩවල වල තියෙනවා හොයාගන්න පුළුවන්. මේ බලන්න මේක ලස්සනට මේ යටි මුල් අදින දාලා. මේ පැත්තේ මම දැක්ක තවත් තියෙනවා. මේ තියෙන. නිකම් පොහොර පස්ස ඕනේ නැහැ. ගෙදර තියෙන වැලි පොහොර වගේ පස් කුණු ගොඩක තියෙන ඒවා මික්ස් කරලා දෙක එකට මෙන්න මේ වගේ ලුණු ගෙඩිය උඩින් තියන්න. තියලා මෙන්න මේ ගානට වහන්න. එච්චරයි කරන්න තියෙන්නේ. සතියෙන් සතිය හැමදාම වගේ කපන්න පුළුවන්. මෙයා හරිය ඉක්මනට හැදෙනවා. මම මේවා කපන වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේකේ පැල 4ක් වගේ දාලා තිනවා. ඉතින් පැල 4ක් වගේ දාලා තිනවා. ඉතින් සල්ලි වීදම් කරන්න එපා. මේ දවස්වල සල්ලි වලට හරි අමාරුයි. තව ටිකක් හිටවලා තිනවා. මේ වගේ ගස් 5-6ක් හදාගන්න. සතියට එකපාරක් අනිවාර්යෙන් ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න පුළුවන්. ඊටාම පිරිසිදුයි. බිම් මට්ටමේ නෙමෙයි තියෙන්නේ. අපිට ඕන දණක අරන් ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඕපන් කිචන් ඒරියා එකේ තියාගන්න පුළුවන්. පුංචි බඳුන් වල. මේ බලන්න. මං හිතවල තියෙන්නේ. පේනවනේ. ඉතින් මේ ටික හැදුනම කපන වීඩියෝ එකකුත් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ මම ඉතින් ඕගොල්ලන්ට කියන්නේ කීයක් හරි ඉතුරු කරගන්න විදියක්. මොකද ගෙදර තාත්තයි අම්මයි බොහොම අමාරුවෙන් තමයි හම්බ කරන්නේ. ඒකට පුංචි සහයෝගයක් ගෙදර ඉන්න ඕගොල්ලන්ට කිසිම අමාරුවක් නැතුව කරන්න පුළුවන්. එතකොට තමයි ඒ ඉතුරු වෙන සල්ලි වලින් ඕගොල්ලන්ට මොනවා හරි කන්න පුළුවන්. අපි හිතමුකෝ චොකලට් කියලා. මේ ඉතුරු වෙන සල්ලි වලින්. පැහැදිලිනේ? එහෙනම් මං අදට සමුගන්නවා යාළුවනේ. අපි ඊළඟට බලමු මේ වගේ කොහොමද රසම රස කෑමක් හදන විදිය. බොහොම ස්තුතියි ඕගොල්ලෝ හැමදෙනාටම.